බටහිර අප්‍රිකා හදවතේ විප්ලවයක් දිගහැරමින් පවතී. වයස අවුරුදු 34ක හමුදා කපිතාන්වරයෙක් රජයක් පෙරලා දමා ප්‍රංශයට එරෙහිව නැගී සිට අප්‍රිකාව සඳහා නව යුගයක් ප්‍රකාශ කළා. සමහරුන්ට විමුක්තිදායකයෙකු, තවත් සමහරුන්ට භයානක කැරලිකරුවෙකු මොහු දැන් ලෝකේ ලාබාලතම ජනාධිපතිවරයායි. ගෝලීය වේදිකාව සොලවන අප්‍රිකාවේ ලාබාලතම නායකයා වන ඊබ්‍රහීම් ට්‍රවුරේගේ කතාව මෙතෙන් පටන් අපි කතා කරමු. එක්දස් 987 ජනාධිපති තෝමස් සංකාරා ඝාතනයෙන් වසරකට පස්සේ ඊබ්‍රහීම් ට්‍රවුරේ 1988 දී අගනුවරින් බොහෝ දුරක පිහිටි ජාතික දේශපාලනය විසින් නොසලකා හැර ඇති බටහිර බර්කිනා ෆාසෝහි බොන්ඩකුයි නගරයේ උපත ලබනවා. කුඩා කාලේ ඉඳලම ට්‍රවුරේ බුද්ධිමත් විනයගරුක තරුණෙක්. මොහුගේ පවුල ධනවත් නොවුනත් ඔවුන් අධ්‍යාපනය අගය කළා. පාසලේ විද්‍යාව විෂයෙහි දක්ෂයකු මොහු ද්විතීක අධ්‍යාපනය අවසන් කිරීමෙන් පස්සේ ඔවාගඩුගු විශ්වවිද්‍යාලයේ භූවිද්‍යාව හැදෑරීමට ගියා. එය මුලින් දේශපාලනයටත් හමුදාවටත් එතරම් සම්බන්ධ නොවූ තීරණයක්. නමුත් බොහෝ තරුණ අප්‍රිකානුවන් මෙන් ට්‍රවුරේ හැදී වැඩුණේ දේශපාලන අස්ථාවරත්වය, දරිද්‍රතාවය සහ විදේශීය බලපෑමේ සෙවණැල්ල යටයි. අප්‍රිකානු නිදහස, ස්වරී භාවය සහ යුක්තිය කෙරෙහි ගැඹුරින් විශ්වාස කළ මොහු විශ්වවිද්‍යාලය තුළදී ශක්තිමත් ජාතිකවාදී අදහස් සඳහා ප්‍රසිද්ධ තරුණයෙකු වුණා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කළාට පස්සේ ට්‍රවුරේ පුදුම සහගත තීරණයක් ගත්තා. ඒ බර්කිනාවේ හමුදාවට සම්බන්ධ වීමටයි. නිහඬ බුද්ධිමතෙකුගේ ඉඳලා විප්ලවවාදී සොල්දාදුවෙකු දක්වා ගමන මොහු මෙතැන් සිට ආරම්භ කළා. ට්‍රවුරේ ඔවාගඩුගු හමුදා ඇකඩමියේ හමුදා පුහුණුව ලබාගත් අතරම එහි කැපී පෙනෙන චරිතයක්ද වුණා. පසුව බර්කිනා ෆාසෝහි උතුරු කලාපයට අනුයුක්ත කරන ලද ට්‍රවුරේ ඉක්මනින් බටහිර අප්‍රිකාවේ මාරාන්තික තර්ජනවලින් එකක් වන ජිහාඩ් කැරැල්ලේ පෙරමුණට පැමිණියා. ප්‍රංශය යටත් විජිතයක් වූ බර්කිනා ෆාසෝ සටන් බිමක් බවට පත්වුණේ අල්-කයිඩා, ISIS සමග සම්බන්ධ අන්තවාදී කණ්ඩායම්වල ප්‍රහාර තුළින් ජනතාව ඉරා දැමීම නිසායි. රජය තම ජනතාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම නිසා හමුදාව තුළ දැඩි කලකිරීමක් වර්ධනය වෙන්න පටන් ගත්තා. කාලයත් එක්ක ට්‍රවුරේ කපිතාන් තනතුරට පත්වෙනවා. මොහුගේ කතා විලාසයත් එක්ක කනිෂ්ඨ සොල්දාදුවන්ගේත් අනෙකුත් හමුදා නිලධාරීන්ගේත් ගෞරවය දිනා ගැනීමට ට්‍රවුරේට හැකි වෙනවා. 2022 වර්ෂයේ අගභාගය වන විට දශක ගණනාවක් තිස්සේ වැඩිවන ජිහාඩ්වාදී ප්‍රචණ්ඩත්වය, ආර්ථික දුෂ්කරතා, දේශපාලන අස්ථාවරත්වය විඳ දරාගෙන තිබූ බර්කිනා ෆාසෝ ඒ වන විටත් එරට භූමි ප්‍රදේශයෙන් 40%කට වඩා වැඩි ප්‍රමාණයක් රජයේ පාලන බලයෙන් ගිලිහි ගොස් තිබුණා. එවක සිටි ජනාධිපති ලුතිනන්ට් කර්නල් පෝල් හෙන්රි සැන්ඩෝ දමීබා රටේ ආරක්ෂාව, ප්‍රතිසංස්කරණය, ස්ථාවරත්වය පිළිබඳ පොරොන්දු වෙමින් කුමන්ත්‍රණයකින් බලයට පත්ව තිබුණා. නමුත් ක්‍රමයෙන් ප්‍රචණ්ඩත්වය නරක අතට හැරමින් පුරවැසියන්ගේ විශ්වාසය නැති කර ගනිමින් හමුදාව තුළද කලකිරීමක් උතුරා යාමට පටන් ගත්තා. 2022 සැප්තැම්බර් මාසයේදී එවක 34 හැවිරිදි කපිතාන්වරයෙකු ඊබ්‍රහීම් ට්‍රවුරේ දමීබා තමා පොරොන්දු විප්ලවවාදී පරමාදර්ශ පාවා දුන් බවට චෝදනා කරමින් කැරලිකාර සොල්දාදුවන්ගේ නවරැල්ලකට නායකත්වය දුන්නා. ඒ වසරකටත් අඩු කාලයකදී බර්කිනා ෆාසෝහි ඇති වූ දෙවන කුමන්ත්‍රණය ලෙසයි.
ට්‍රවුරේත් ඔහුගේ මිනිසුනුත් රජය ගොඩනැගිලි රාජ්‍ය මාධ්‍ය ආයතන ඉක්මනින් අත්පත් කරගත්තා. 2022 සැප්තැම්බර් 30 සොල්දාදුවන්ගෙන් වටවී ජාතික රූපවාහිනියේ පෙනී සිටි ට්‍රවුරේ දමීබා බලයෙන් පහ කළ බවට නිවේදනය කළා. එයත් සමග ජනතාව වීදි බැස බර්කිනා සහ රුසියානු දජ වනමින් ප්‍රංශ දජයන් පුළුස්සමින් ට්‍රවුරේ වීරයෙකු ලෙස හැඳින්වූවා. ඉතින් අප්‍රිකාවේ ලාබාලතම ජනාධිපතිවරයා පැමිණියේ මැතිවරණයෙන් නොව විප්ලවය තුළිනුයි. ට්‍රවුරේ බලයට පත් වූ මොහොතේ ඉඳලා ප්‍රකාශ කළේ බර්කිනා ෆාසෝ තවදුරටත් විදේශීය බලවතුන්ගේ රූකඩයක් නොවන බවයි. 2023 ජනවාරි මාසයේදී ට්‍රවුරේ නිල වශයෙන් ප්‍රංශ හමුදා බර්කිනා ෆාසෝවෙන් නෙරපා දශක ගණනාවක හමුදා සහයෝගීතාවය අවසන් කළා. ඒ වෙනුවට ට්‍රවුරේගේ රජය රුසියාවත් හමුදා පාලනය යටතේ ඇති රටවල් දෙකක් වන මාලි සහ නයිජර් සමග සබඳතා ශක්තිමත් කරගත්තා. 1980 ගණන්වල බර්කිනා ෆාසෝහි විප්ලවවාදී නායකයා වූ තෝමස් සංකාරාමෙන් ට්‍රවුරේත් හමුදා නිල ඇඳුමෙන් සැරසී සුකෝපභෝගී රථ පෙළපාලි නොමැතිව ගමන් කරමින් විදේශීය නිෂ්පාදන මත යැපීම වෙනුවට දේශීය නිෂ්පාදන දිරිමත් කරන්න පටන් ගත්තා. ඒ වගේම ආර්ථිකයේ ප්‍රධාන අංශ ජනසතු කිරීම, කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට ප්‍රජා ආරක්ෂක වැඩසටහන් දිරිමත් කිරීම, හමුදාව තුළ දැඩි දූෂණ විරෝධී නීති පැනවීම ආදිය සිදු කරන්න පටන් ගත්තා. ට්‍රවුරේ බොහෝ විට ඔහුගේ කතාවලදී පවසන්නේ අප්‍රිකාව නැගී සිටිය යුතුයි, අපි අපේ දේ ආපසු ලබා ගත යුතුයි යනුවෙනුයි. ඔහුගේ මේ වචන බර්කිනා ෆාසෝහි පමණක් නොවේ, කඩකල පොරොන්දු සහ විදේශීය සූරාකෑමෙන් වෙහෙසටපත් මහද්වීපයක් පුරා දෝංකාරය දුන්නා. රන්, යුරේනියම්, තෙල්වැනි ස්වභාවික සම්පත් බහුජාතික සමාගම් විසින් ලාභය සඳහා අපනයනය නොකර අප්‍රිකානුවන් සඳහා භාවිතා කරන අප්‍රිකාවක් ට්‍රවුරේ අපේක්ෂා කරනවා. 2023 දී ට්‍රවුරේ විවෘතව ඉල්ලා සිටියේ ස්වරී අප්‍රිකානු රාජ්‍යයන්ගේ නව සන්ධානයක් පිහිටුවීමට මාලි සහ නයිජර් රටවලට අත්වැල් බැඳගන්නා ලෙසයි. ඒ අනුව ඔවුන් ඊනියා සහෙල් රාජ්‍ය සන්ධානය පිහිටුවා ගත්තා. ඒ තුළින් අන්‍යෝන්‍ය ආරක්ෂාව, සම්පත් බෙදා ගැනීම, බටහිර බලපෑම් වලින් නිදහස ලබා ගැනීම පිළිබඳ එකකතාවයන් නැති කර ගත්තා. ට්‍රවුරේ අප්‍රිකාව විදේශීය දංවැල් වලින් නිදහස් කිරීමට උත්සාහ කරමින් සිටියදී මියගිය තෝමස් සංකාරා, පැට්‍රිස් ලුමුම්බා, ක්වාමේ නක්‍රමා වැනි විප්ලවවාදීන්ට ප්‍රශංසා කරමින් ඔවුන් නතර කළ තැනින් ඉදිරියට යාමට ආරම්භ කර තිබෙනවා. බොහෝ අප්‍රිකානුවන් අතර ට්‍රවුරේගේ ජනප්‍රියතාවය තිබුණත් ඔහුට විවේචන නැතුවාම නෙවෙයි. ප්‍රධාන විවේචනවලින් එකක් වෙන්නේ ඔහුගේ වැඩිවන ඒකාධිපතිවාදයයි. ඒ බලයට පත්වීමෙන් පසු ව්‍යවස්ථා දායකය විසුරුවා හැර නියෝග මගින් පමණක් බර්කිනා ෆාසෝව පාලනය කිරීමට යාම නිසයි. විපක්ෂ නායකයින්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු රඳවා තබාගෙන තර්ජනය කිරීම, රජය විවේචනය කරන මාධ්‍ය ආයතන වසා දැමීමද සිදු කරමින් තිබෙනවා. ග්‍රාමීය ප්‍රදේශවල කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට ඇති කළ ප්‍රජා ආරක්ෂණ කණ්ඩායම් එක්ව සිදු කරන අත්තනෝමතික ඝාතන, මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී තිබෙනවා. ඒ වගේම ට්‍රවුරේගේ රජය මැතිවරණ සඳහා පැහැදිලි කාලරාමුවක් ඉදිරිපත් කිරීමද ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොහොම වුණත් ට්‍රවුරේගේ ආධාරකරුවන්ට ඔහු අප්‍රිකාවේ ඊළඟ ශ්‍රේෂ්ඨ විප්ලවවාදියයි. ට්‍රවුරේගේ විවේචකයන්ට ඔහු භයානක ජනතාවාදියෙකුයි. මොහු තම ජනතාව නිදහස් කර ගැනීමටත් ලෝකයේ විසින් අමතක කරන ලද ජාතියකට ගෞරවය නැවත ලබාදීමටත් තම ජීවිතයම අවදානමට ලක්කිරීමට කැමති මිනිසෙකුයි. අනෙක් අතින් සංයමයකින් තොරව බලය භාවිතා කරන ප්‍රජාතන්ත්‍රවාදය අවදානමට ලක් කරන තවත් හමුදා මිනිසෙකුයි. නමුත්
වීරයා හෝ ඒකාධිපතියා වේවා, දේශප්‍රේමියා හෝ ජනතාවාදියා වේවා, එක් සත්‍යයක් ඉතිරිව ඇත. ඒ ට්‍රවුරේ බර්කිනා ෆාසෝවේ ගමන් මග වෙනස් කර ඇත. ලෝකයේ දෙස බලන විට එක් ප්‍රශ්නයක් ඉතිරිව ඇත. ඒ ඊබ්‍රහීම් ට්‍රවුරේ අප්‍රිකාව නිදහස් කරන නායකයා වේවිද, නැතිනම් එරට අරගලයේ නිම නොකළ කතාවේ තවත් එක් නමක් පමණක්ද? සියල්ලට පිළිතුරු කාලය විසින් පමණක් කියනු ඇත. ඉතින් ඔයාලා අපිව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි පළ කරන අලුත් වීඩියෝ ගැන දැනගන්න බෙල් අයිකන් එකද ක්ලික් කරන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මං ඔයාලගෙන් සමුගෙන යනවා. ඔයාලට සුබ දවසක්.